ඔහොම තිබ්බ කොණ්ඩේ මෙහෙම වවාගත්තේ කොහොමද කියලා දන්නවද? ඉතින් අපි වීඩියෝ එකේම බලමු. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හායි වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් වෙනද වගේම මේ වීඩියෝ එකටත් ඔයාලව ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වෙනස්ම වීඩියෝ එකක් ගේන්න හිතුණා. මගේ කොණ්ඩේ කලින් තිබ්බේ ගොඩක් කොටට බොයිස් කට්ටයක් වගේ කපලා තමා තිබ්බේ. ඉතින් මම එහෙම තිබ්බ කොණ්ඩේ ෆොටෝ එකකින් පෙන්නන්නම්. මෙහෙම තිබ්බ කොණ්ඩේ මම මේ පැත්තෙන් පෙන්නන්නම් ෆොටෝ එකක් දැන් තියෙන විදිය. මෙහෙම තිබ්බ කොණ්ඩේ මේ පැත්තේ පෙන්නන විදියට හදාගත්තේ කොහොමද වවාගත්තේ කොහොමද ෆොටෝ දෙකේ අතර වෙනස කොහොමද මං ඔය ඉක්මනට කොහොමද වවාගත්තේ කියලා පෙන්නන්නම්. මාස 3ක් ගත වුණා මගේ මේ කොණ්ඩෙට. මාස 3කුත් නැහැ. මාස 2ක්. උපරිම මාස 2ක් තමා ගත වුණේ මෙතන තියෙන කොණ්ඩේ බලන්නකො මගේ දැන් අර තිබ්බ කොණ්ඩෙට වඩා මෙතන හොඳට කොණ්ඩේ වැවිලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝගේ ඔය තරම් කොණ්ඩේ තියෙනවා නම් ඉනෙන් පල්ලෙහාට උනත් දික් කරගන්න පුළුවන්. අපි ගිහින් බලමු වීඩියෝ එකට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. වෙනදා වගේම වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බෙල් අයිකන් ක්ලික් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මගේ වීඩියෝ වලට ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එක පටන් ගමු. බලමු මම කොහොමද මොකද්ද මේ කොණ්ඩෙට කරලා තියෙන්නේ. කොහොමද මයි කොණ්ඩේ මෙහෙම වවාගත්තේ කියන එක මම ඔයගොල්ලන්ට ඒ රහස අද කියලා දෙන්න තමයි හදන්නේ. ඔයගොල්ලෝ කොණ්ඩේ හොඳට හැඩ කඩා ගන්න ඕනේ. ඔයගොල්ලෝගේ මොන හේයා එකක් තිබ්බත් කොණ්ඩේ ලේසියෙන් පීර ගන්න පුළුවන් පනාවේ දැති ලොකු පැත්තෙන් පීරුවොත් මම ඔයාලට පනාව පෙන්නන්නම්. මේ වගේ පනාවක් ගන්න දැති ලොකු පැත්ත සහ පොඩි පැත්ත මම ඔය කියලා දෙන්නේ ඔයාලට. මේ ලොකු පැත්තෙන් පීරුවොත් ඔයගොල්ලන්ට ලේසියෙන්ම හැඩ කඩා ගන්න පුළුවන්. හේයා එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට ඔයාගේ හේයා එකේ තිබ්බ විදිහටම තියාගෙන ඔයාගේ හැඩ ටික කඩා ගන්න පුළුවන්. ඉස්සලාම කොණ්ඩේ දෙකට බෙදා ගන්න ඕනේ. ඕගොල්ලොන්ට මතක ඇති මං ඉස්සෙල්ලාම මගේ ෆෙන්නුව ෆොටෝ එක ඒ විදිහට මම බෝයි කෙනෙක් විදිහට කොණ්ඩේ කපලා තිබ්බේ. එහෙම තිබ්බ කොණ්ඩේ මම මෙහෙම ඝනකම මග බලන්න එක අතකට ඇල්ලුවාම මගේ කොණ්ඩේ මාර ඝනකමට තියෙනවා. මේ මං ගාන මං ඕගොල්ලන්ට අද කියන්න යන රහසෙන් තමා මට මෙච්චර ඝනකම් මෙච්චර හොඳ හේයා එකක් ලබා ගන්න පුළුවන් වුණේ. ඉතින් මං අද ඔයාලට ඒ රහස කියලා දෙනවා. ඔයගොල්ලෝ දිගටම මගේ වීඩියෝ එක බලන්න කියලා මං ආදරෙන් මතක් කරනවා ඔයාලට. ඉතින් බලමු මෙහෙම හැඩ ටික ඉස්සෙල්ලාම කඩා ගන්න ඕනේ. මෙහෙම හැඩ ටික කඩාගෙන ඉවර වෙලා මං ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මොකද කරන්න කියලා. ඕගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලන්ට කොච්චර ඕගොල්ලෝ බිසි වුණත් මේක මම මේ කියලා දෙන එක සතියකට සැරයක් කරන්න ඕනේ. එතකොට තමයි ඕගොල්ලන්ට හොඳ රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් මගේ මේ හිස කෙස් වල අගිස් පැලිලා නැහැ. ඕගොල්ලෝ එක වග බලා ගන්න ඕනේ ඕගොල්ලෝගේ කොණ්ඩේ අගිස් පැලෙන්න දෙන්න එපා. නිරෝගිමත්ව හිස කෙස් ටිකට ආදරෙන් ඉන්න ඕනේ. එතකොට තමයි ඕගොල්ලෝගේ කොණ්ඩේ වැවෙන්නේ. මම දැන් ඔයාලට ඒ රහස කියලා දෙන්න තමයි හදන්නේ. තව චුට්ට වෙලාවකින් ඔයාලට මං මේ පාවිච්චි කරපු දේ බලන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලෝ දන්නවත් ඇති. ඒ වුණාට දැනගෙන මේක හරියට කරලා නැතුව දන්නෙත් නැහැ. මාරම හොඳ රිසල්ට් එකක් තියෙනවා මේකෙන්. මං කියනවට ඔයගොල්ලෝ කරලා බලන්න. ඔයගොල්ලෝ මේක කරොත් රිසල්ට් එකක් තිබුණොත් මට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. මං ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ ප්ලාස්ටික් බොටල් එකකට මං හදාගත්ත ඒ දියරේ දාගෙන තමයි තියෙන්නේ. මේකට අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ. ගොඩාක් පහසු විදියට හදාගන්න පුළුවන් ගෙදරදිම. මං හදන වීඩියෝ එකකුත් ඔයාලට ගේන්නම් ඉස්සරහට. ඉතින් මේ වගේ දෙයකින් කොණ්ඩයක් වවා ගන්න පුළුවන් කිව්වොත් ඔයාලට පුදුම හිතෙයි. මේක හදන්න ගත්ත පළවෙනි අමුද්‍රව්‍ය මං ඔයාලට පෙන්නන්නම්. පළවෙනි අමුද්‍රව්‍ය තමයි කරපිංචා. මම ෆොටෝ එකකින් දාන්නම් උඩින් ඔයගොල්ලන්ට බලන්න. දෙවෙනි අමුද්‍රව්‍ය තමයි මම එක ෆොටෝ එකකින් දාන්නම් උළුහාල්. ඉතින් ඔය දෙකට වතුර ටිකක් දාලා රත් කරලා තමා මං ඔය එක හදාගෙන තියෙන්නේ.
ඉස්සෙල්ලාම කරපිංචා අරගෙන හොඳට හොදලා කරලා භාජනයකට දාගෙන උළුහාල් අතට පොඩි අහුරක් වගේ අරගෙන උළුහාල් ටිකකුත් දාලා වතුර පොඩි කෝප්පෙකුත් දාලා හොඳට රත් කරගන්න ඕනේ. රත් කරගෙන නිවලා තමා මම ওই බොටල් එකකට දාගෙන තියෙන්නේ. ඕක සති 5ක් වගේ තියාගන්න පුළුවන් ඕක. උපරිම මාසයක් කියමුකෝ. උපරිම මාසයක් ඔය බොටල් එක තියාගන්න පුළුවන්. ඕකට මම පුබුල්ලයක් හදාගෙන දාගෙන තිබ්බා. දැන් ඉවර වෙලා මං ගාලම. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඒක. හොඳට මේ වගේ පාට ගැහෙනකන් තම්බ ගන්න ඕනේ. ඊට පස්සේ මූඩියට හිල් 3ක් 4ක් විදින්න ඕනේ ඔලුවට දාගන්න. ඕගොල්ලොන්ට මේකම ඕනේ නැහැ ස්ප්‍රේ බෝතලයක් තියෙනවා නම් ඔලුවට හොඳට වදින විදිහට ස්ප්‍රේ කරගන්න පුළුවන්. මට ස්ප්‍රේ බෝතලයක් නැති හින්දා තමයි මම මෙහෙම බෝතලේ මූඩිය හිල් කරගෙන මෙහෙ ඔලුවට පාවිච්චි කරගන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මම මේකට ඔලුවට යූස් කරන්නේ මේක කියලා. මම කොණ්ඩ දෙකට බෙදා ගන්නවා. මේ කොණ්ඩ කට්ට මගේ කොණ්ඩ දෙකට බෙදලා කොටසකට ගහන්න බෑ. ඒ තරම් මහතට කොණ්ඩේ මේ හැදිලා තියෙනවා මේ මං ගාන මේ දේ හින්දා. ඉතින් හොඳ මහතට කොණ්ඩේ ලස්සනට දික් කරගන්න ඕන. ඔයගොල්ලෝ මේක පාවිච්චි කරන්න. කිසිම අහිතකර බලපෑමක් නැහැ. කරපිංචා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඖෂධයක්. ඉතින් කරපිංචා උළුහාල් කියන්නේ ඖෂධ වර්ග දෙකක්. ඉතින් ඒ ඖෂධ වර්ග දෙක ඔයගොල්ලොන්ගේ හිස කෙස් මත ගැල්ලුවා කියලා මොකුත් අහිතකර තත්ත්වයක් එන්නේ නැහැ. බය නැතුව ඔයගොල්ලෝ යූස් කරන්න කියලා මං ආදරෙන් කියනවා. ඉතින් මං දැන් මේ ඔලුවට යූස් කරන විදිහ බලලා ඕගොල්ලොත් යූස් කරලා බලන්න. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා මම රෙකමන්ඩ් කරනවා. ඉතින් ඉස්සරහට බලන්න කොහොමද මේක යූස් කරලා ඔලුවට ඇප්ලයි කරලා හොඳට කොහොමද මේක රිසල්ට් එකක් ගන්න විදිහට තියෙන්නේ හදන්නේ කියලා. මේක ගාලා ඉන්න ඕනේ කාලය කොච්චරක්ද මං ඉස්සරහට කියනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න කියලා ආදරයෙන් මතක් කරනවා. අවසානයේත් එක්ක ඔයගොල්ලෝ මාත් එක්කන් ඉන්නවා කියලා මං හිතනවා. බලන්න මගේ වීඩියෝ එක කොහොමද මං කරන්නේ කියලා. කොණ්ඩෙට හොඳට ගා ගන්න ඕනේ. හිස කබලට. ඒ කියන්නේ තට්ටේ කොණ්ඩේ තට්ටේ ඇතුළටම මේක වදින්න ඕනේ. මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ මම මේක ගාලා මගේ බේබි හෙයා හොඳට වැවිලා තියෙන්නේ. ඉතින් මාරම සතුටුයි. බේබි හෙයා මගේ කොටට තිබ්බේ දැන් දිගට වැවිලා තියෙනවා. ඉතින් මේක ගැන කිව්වොත් මේක මමත් කෙනෙක්ගෙන් දැනගත්ත දෙයක්. ඉතින් එයාගෙන් දැනගෙන මම පාවිච්චි කරලා බැලුවා මේක හොඳද කියලා. මේක මගේ කොණ්ඩේට නම් මාරම විදිහට රිසල්ට් ගෙනාවා. මම කොණ්ඩේ කැපුවට පස්සේ මම හිතුවා ආයෙ වවා ගන්න බැරි වෙයිද කියලා. ඉතින් මාස 2ක් වගේ පොඩි කාලෙකින් මට මේ වගේ හෙයා එකක් වවා ගන්න පුළුවන් වෙච්ච එක ගැන මං අද ගොඩක් සතුටින් ඉන්නේ. ඒකයි මං ඔයාලත් එක්කත් මේ වීඩියෝ එක බෙදාගත්තේ. ඕගොල්ලෝගේ ඉතින් මේ තරමට තියෙන කොණ්ඩයක් වුණත් ඔය එක ගෑවොත් එහෙම මේ ඉනෙන් පල්ලෙහාට උනත් දික් කරගන්න පුළුවන්. බය නැතුව පාවිච්චි කරන්න. හොඳට මසාජ් කරන්න ඕනේ ඔළුව. මේක ඇප්ලයි කරලා හැම තැනම ගෑවෙන විදිහට හිස් කබලට තෙතමනේ දැනෙන විදිහට හොඳට මේක මසාජ් කරන්න කොණ්ඩේ. මේක වැඩිපුර ගෑවා කියලා එහෙම මුකුත් වෙන්නේ නැහැ. මේක ගාන තරමට හොඳයි. හොඳට කොණ්ඩේ තෙත ගතිය වෙන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. හොඳට තෙත ගතිය වෙනකන් ගාන්න ඕනේ. කොණ්ඩේ අනිත් පැත්ත හරවලා එක එක පැතිවලට හරව පනාවෙන් පීර ඔයගොල්ලෝ මේක කොණ්ඩේට ඇප්ලයි කරන්න ඕනේ. හොඳට මසාජ් එක දෙන්න ඕනේ. මසාජ් එක තමයි අංක 1. කොණ්ඩේට ගෑවා විතරක් මදි. හිස් කබලට දැනෙන්න මසාජ් කරන්න ඕනේ. කොණ්ඩේ ඔයගොල්ලෝ කොහොමත් තෙල් ගානකොටත් මසාජ් කරනවනේ. මසාජ් එකෙන් තමයි අපේ කොණ්ඩේ වැවෙන එක තීරණය වෙන්නේ.
ඉතින් ඔහොම මසාජ් කරන්න ඕනේ. නළල දිහාට නිකන් ගන්න. ඒතර තමයි බේබි හෙයා වැවෙන්නේ. ඔයගොල්ලන්ට අලුත් හෙයා වැවෙනවා. තියෙන හෙයා එක දික් වෙනවා. ඒතර ඔයගොල්ලන්ට මාරම සතුටුයි. පනාව අරගෙන දැති ලොකු පැත්තෙන් හොඳට පීරන්න. ඔය බලන්නකෝ දැන් කිසිම හැඩ ගතියක් නැහැ. මේක ගෑවා කියලා කොණ්ඩේ හැඩ වෙන්නෙවත් කොණ්ඩේ මුකුත් වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම වීඩියෝ එක මේ ස්පීඩ් එකෙන් කරන්නේ. ඒකයි මේ මම වේගෙන් පීරනවා වගේ පේන්නේ. වේගෙන් පීරන්න එපා ඔයගොල්ලෝගේ කොණ්ඩේ. හිමින් කොණ්ඩේට ආදරයෙන් පීරන්න. කිසිම හැඩ ගතියක් නැහැ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොණ්ඩේ තියෙන තෙත ගතිය ලං කරලා. ඔය මේ වගේ තෙත ගතිය වෙනකන් ඔයගොල්ලෝ ඒක ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඇප්ලයි කරලා කොණ්ඩේ හොඳට හැමතැනම ගෑවෙන විදිහට ගෑවිච්ච නැති හිස කෙස් තැන්වල ගෑවෙන විදිහට මෙහෙම පනාවෙන් පීරන්න ඕනේ. ඉතින් මට මේ වීඩියෝ එක කරද්දිත් මගේ කොණ්ඩේ මෙච්චර වැවිලානේ කියලා මට ගොඩක් සතුට හිතෙනවා. ඉතින් ඕගොල්ලොන්ටත් කොණ්ඩේ වවා ගන්න ඕන නම් ඕගොල්ලොත් කොණ්ඩේ කොටයි කියලා දුකින් ඉන්නව නම් මම මේ කියන දේ කරලා බලන්න. 100% ප්‍රතිඵල තියෙනවා. ඉතින් මම දැන් මෙහෙම කොණ්ඩේ මේක ගාලා තියලා ඉවර වෙලා විනාඩි 15ක් ඉන්න ඕනේ. විනාඩි 15ක් 20ක් ඉන්න. ඊට පස්සේ සෝදන්න. මේ බොටල් එකේ දාලා තියෙන දේ ගැන කිව්වොත් ඇත්තටම 100%ක් ප්‍රතිඵල තියෙනවා. කොණ්ඩේ හොඳට ගුලියක් වගේ ගහගන්න මෙහෙම. මුලින් ඉඳන් මගේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්නම් කියලා කියනවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයගොල්ලන්ට එතකොට වීඩියෝ එක ළඟටම ගෙන ගන්න පුළුවන්. අදට ගිහින් එන්නම්. සතුටින් ඉන්න. බයි බයි. ආදරෙයි උම්මා.